පිටිපස්සෙන් එල් කියලා දාලා තියන්නේ ඇයි? එයාගේ නම් මේ අකුරද ගහලා තියන්නේ. මෙන්න මේක නම් මොකද්ද? අර කන්ඩෙක්ස් වගේ කාර් එකේ නම් මොකද්ද? පැන්ඩා. පැන්ඩා? මේ කාර් එකේ නම් මොකද්ද? මොකද්ද මේක? ෂිප් එක. ඒ මොකද්ද? ෂිප් එකක්ද? නැවේ? මෙන්න මේක නම් මොකද්ද? ටාටා නේද? ටාටා නේද? ටාටා. යන්නේ ටාටා මම දාන්නේ බාටා. මේක හයිබ්‍රිඩ්ද? ඔය අරක බෙන්ස්ද? අන්න අර ගියේ 100ගේ බයික් එකේ නම් මොකද්ද? මං මේ ඉස්සරහ වරන් යන්නේ. මං ඔය දෙපැත්ත දිහා පේන්නේ නැහැ හරි. අර පිටිපස්සෙන් එල් කියලා දාලා තියන්නේ ඇයි? නෑන බාමිත් කියලා. ඇයි එයාගේ නම් මේ අකුරද ගහලා තියන්නේ? එයාගේ නම් මේ අකුරද ගහලා තියන්නේ? ඔව් මම ගාන හිතාගෙන එන්න අකුර කියලා පිටිපස්ස. එන් කියලා? ඔව් ලයිරු හරි මේ වස්තනේ බලවත්. එයාගේ නම නම් හිරුද? ඒ නිසාද බයික් එකේ එල් කියලා ගහලා තියන්නේ? අන්න මේ බනික් වීඩියෝ වගේ දැක්කද? අන්න ඒක. ඒක බලන්න ඒක වැගන්නාර එක. වැගන්නාර එකක්ද? අද දීපදුනේ. ඉතින් මට ඕකේ නම් මතක හිටින්නේ නැහැ. ඔන්න දැන් ඔය මෙන්න මේ බයික් එකේ නම මොකද්ද? අදී මුදිනෝන් එක. මොකද්ද? ආයි මුදි. MT 15